අවුරුදු 800කට කලින් ඉතිහාසයේ ජීවත් වූ බලගතුම පයිරට් ජෝයි බෝයි මේ සන්ගොඩ් නිකාගේ පව එක දරූ කෙනා ඩිෆීට් වෙනවා. but how? උත්තරේ තමයි ඉමු. අද මම ඕඩර් දීලා තියෙන හැම එවිඩන්ස් එකක් එක්කම බ්‍රේක් ඩවුන් කරනවා කොහොමද ඉමු ජෝයි බෝයිව ඩිෆීට් කරේ කියලා. පළවෙනියටම අපි බලමු ජෝයි බෝයි කොච්චර පවර්ෆුල් එහෙමත් නැත්නම් කොච්චර ඉන්සේන් කෙනෙක්ද කියලා. ප්ලොට් එකේ හැටියට වොයිඩ් සෙන්ට්‍රි එකේදී ජෝයි බෝයි ඉතිහාසයේ පළවෙනි පයිරට් බවට පත් වෙනවා. වොයිඩ් සෙන්ට්‍රි එක කියන්නේ මේ අපි කතා කරන අවුරුදු 800කට කලින් කාලේ. so මේ ජෝයි බෝයි හිටොනොමි මිතිකල් සෝන් ඩෙවිල් ෆෘට් එක බිල්ඩ් කරා. දැන් කරන්ට් ස්ටෝරි ලයින් එකේ ලුෆිල්ට තියෙනෙත් මේ ඩෙවිල් ෆෘට් එකම තමයි. මේ ඩෙවිල් ෆෘට් එක නිසා ඔහුට ඕන විදිහකට ෆයිට් කරන්න ෆ්‍රීඩම් එක ලැබුණා. මෙයාගේ පවර් එක ගැන ඇත්තටම ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්නේ එග්හෙඩ් ආර්ක් එකේදී. මොකද ජෝයි බෝයි ලෝයල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන මේ ජයන්ට් රොබෝ එහෙමත් නැත්නම් එමෙ එග්හෙඩ් ආර්ක් එකේදී ෆයිට් කරද්දි ජෝයි බෝයිගේ හකිය රිලීස් කරනවා. ඒ වගේම ඒ හකිය එකෙන් නෝමල් මැරින්ස්ලා විතරක් නෙමෙයි වයිස් අඩ්මිරල්ස්ලාට පවා ඒක දරා ගන්න අමාරු වෙනවා. ඒ විතරක් නෙමෙයි අයිලන්ඩ් එකේ හිටපු 5 එල්ඩර්ස්ලා. එයාලත් එයාලගේ ඩීමන් ෆෝම් එකෙන් ආපහු හියුමන් ෆෝම් එකට වෙනස් වෙනවා විතරක් නෙමෙයි. එයාලගේ පාස් කරලා තිබ්බ ටෙලිපෝටේෂන් පවර් එකත් බ්‍රේක් කරනවා. ඊටත් වඩා මැරේජුවා එක හිටපු ඉමෝ පව දැනගස්සන්න මේ ජෝයි බෝයිගේ හකියකට පුළුවන් වෙනවා. I mean මේ අවුරුදු 800ක් එමෙත්ගේ ඇඟ ඇතුලේ ස්ටෝර් කරලා තිබ්බු හකි. so හිතා ගන්නකෝ ජෝයි බෝයිගේ පුල් පවර් එක කොහොම ඇද්ද කියලා. හරි අපි දැන් ජෝයි බෝයි කොහොම කෙනෙක්ද කියලා දැනගත්තා. so ඉමෝට කොහොමද මෙච්චර පවර්ෆුල් කෙනෙක්ව ඩිමීට් කරන්න පුළුවන් වුනේ. එක කී පොයින්ට් එකක් තමයි ඉමෝ ඇත්තටම ඉමෝර්ටල්. මෙයා වොයිඩ් සෙන්ට්‍රි එකේ ඉඳන් අවුරුදු 800ක් වෙනකන් ජීවත් වෙලා ඉන්නවා මේ වෙනකන්. so අපිට ඒක ක්ලියර්. තව දෙයක් තමයි ඉමුගේ රීජෙනරේෂන් කරන්න පුළුවන් ඇබිලිටි එක. හරි ඉමු ඉමෝර්ටල් වෙන්න පුළුවන් but කොහොමද ඉමු මේ ඉමෝර්ටැලිටි එක ඇක්සස් කරගන්නේ? මෙන්න මෙහෙම. chapter 1150 දී කියනවා ඉමු ඔපියෝපොනොමි කියන මේ ඩෙවිල් ෆෘට් එක වෙන කෙනෙක්ට යූස් කරන්න දීලා ඉන්ටර්නල් යූත් සර්ජරි එකක් කරගන්නවා කියලා. මේක ඇත්තටම පොඩ්ඩක් ඩාර්ක්. මොකද ඉමු ලකී වෙලා ඉමෝර්ටල් උනේ නැහැ. මෙයා වෙන කෙනෙක්ව ෆෝස් කරලා ඒ කෙනාගේ ජීවිතය සැක්‍රිෆයිස් කරලා තමයි මේ ඉමෝර්ටැලිටි එක ඇක්සස් කරේ. ඒ වගේම ඉමුට අනිත් අය ඉමෝර්ටල් කරන්න වගේම අනිත් අය ඉමෝර්ටැලිටි එක රිවෝක් කරන්නත් එමත් නැත්තම් අනිත් අයගේ ඉමෝර්ටැලිටි එක නැති කරන්නත් පුළුවන්. රාතන්ගේ මරණය හොඳටම ඇති අපිට ඒ ගැන දැනගන්න. so වොයිඩ් සෙන්ට්‍රි එකේදී ජෝයි බෝයි ෆයිට් කරේ මේ අන්කිලබල් කෙනෙක් එක්කද. ඒත් ඉමුට ඉමෝර්ටැලිටි එක විතරක් ජෝයි බෝයි ඩිෆීට් කරන්න ඉනෆ් වුණේ නැහැ. ඉමුට ගොඩ් කෙනෙක්ව මැච් කරන්න පවර් එක ඕන වුණා. ඉමු සතුව අකුමනොමි කියන මේ ඩෙවිල් ෆෘට් එකේ බලයක් තියෙනවා. ඒ නිසා මෙයාගේ ඩෙවිල් ට්‍රාන්ස්ෆෝමේෂන් එකේදී මෙයාට සයිස් බූස්ට් එකක් ෆ්ලයි කරන්න වින්ග්ස් වගේ හැකියාවන් ලැබෙනවා. ඊටත් වඩා මෙයාට එසොටරික් සිම්බල්ස් සහ අබ්ස්ටැන්ස් මැනිෆෙක්ට් වගේ පවර්ස් හම්බ වෙනවා. ඉමුගේ පවර් එක ඩොමිනික් කියලාත් මේ චැප්ටර් එකේදී ඩිස්ක්‍රයිබ් කරනවා. මතකද සබෝ මැරිජෝ එකෙන් පැනගත්තට පස්සේ කියපු දේ. මිනිහා කියනවා ඉමුගේ චෙම්බර් එක නිකන් රෙඩ් ලයින් එක උඩ තියෙන හෙල් එකක් වගේ කියලා. 5 එල්ඩර්ස්ලා කියන්නේත් මේ ඩිමොනික් බීස්ලා. ඒ ඔක්කොටම ඉහලින් ඉන්න ඉමු අපිට ඩිස්ක්‍රයිබ් කරන්න පුළුවන් ඩීමන් කින් විදිහට. ඒ මදිවට ඉමුට මල්ටිපල් ඩෙවිල් ෆෘට් යූස් කරන්න පුළුවන්. of course අපි දැක්ක බ්ලැක් බියර්ට්ටත් දැන් ඩෙවිල් ෆෘට් දෙකක් තියෙනවා. මේ ගැන මම වෙනම වීඩියෝ එකකින් අරන් එන්නම් කොහොමද මෙයාලා මේ මල්ටිපල් ඩෙවිල් ෆෘට් යූස් කරන්නේ කියලා. I mean කන්ෆර්ම් කරලා නැහැ but theories ගොඩක් ඒකට තියෙනවා. back to the main topic. ඉමුට මල්ටිපල් ඩෙවිල් ෆෘට් යූස් කරන්න විතරක් නෙමෙයි වෙන අයට ඒ පවර්ස් ට්‍රාන්ස්ෆර් කරන්නත් පුළුවන්. මේක ඔප්පු වෙනවා එල්බාෆාක් එකේදී ගොඩ් නයිට් කංකෝ. එදා ඉමු කෝබ්‍රා මරන්න යූස් කරපු පවර් එකට සිමිලර් පවර් එකක් යූස් කරනවා. තියරි එකක් තියෙනවා ඉමු සී ඩෙවිල්ගේ රීඉන්කාර්නේෂන් එකක් වෙන්නත් පුළුවන් කියලා. ඉමුගේ ජෝයි බෝයිගේ ෆයිට් එකට යන්න කලින් අපි පොඩ්ඩක් මේ තියරි එක ගැන කතා කරලා. එල් ජෙරල් චැප්ටර් 1136 දී රිවීල් කරනවා වන් පීස් වර්ල්ඩ් එක දැනටමත් දෙපාරක් ඩිස්ට්‍රොයි වෙලා තියෙනවා කියලා. ඒ වගේම වොයිඩ් සෙන්ට්‍රි එකට කලින් ජෝයි බෝයි එහෙමත් නැත්නම් මේ නිකා වෙන කෙනෙක් එක්ක ෆයිට් කරා කියලා. so ඒ කෙනා මේ සී ඩෙවිල් වෙන්න ඉඩ තියෙනවා. මෙයා සන් ගොඩ්ගේ ඒන්ෂියන් රයිවල්. so ඉමු මේ සී ඩෙවිල්ගේ රීඉන්කාර්නේෂන් එකක් වෙන්නේ කොහොමද? මෙන්න මෙහෙමයි. ඉමු සී ඩෙවිල් පවර්ස් වොයිඩ් සෙන්ට්‍රි එකේදී කන්සියුම් කළා වෙන්න පුළුවන්. ජෝයි බෝයි නිකා ෆෘට් එක ඒඩ් කළා වගේම ඉමු සී ඩෙවිල්ගේ ජීවමාන ප්‍රතිරූපයක් බවට පත් වුණා වෙන්න පුළුවන්. මේක ෆෑන්ස්ලාගේ තියෙන එකක් විතරයි. so ඒක ගැන අපිට හරියටම කියන්න බෑ. දැන් මේ ඉමු vs ජෝයි බෝයි ෆයිට් එක ඇත්තටම කොහොමද ගියේ? ඉමු ජෝයි බෝයිව ඩිෆීට් කරන්න පුළුවන් විදිහ මම පොයින්ට් දෙකකට වෙන් කරනවා. so point 1 ඉමු ඇත්තටම ඉමෝර්ටල්. ජෝයි බෝයිගේ පවර්ෆුල්ම ඇටැක් එකෙන්වත් ඉමුව ඩිෆීට් කරන්න බැරි වුණාද? මෙහෙමයි. ඉමු ඉමෝර්ටල් වුණාට චැප්ටර් 1152 දී සහ චැප්ටර් 1170 දී ස්කොපා ගොබාන් එක්ස්ප්ලেইন කරනවා ඉමෝර්ටැලිටි එකට තියෙන එකම කවුන්ටර් එක ඇටැක් එකට කන්කරස් හකි කෝඩ් කරලා ඇටැක් කරන එක කියලා. ඉතින් අපි දැක්ක ජෝයි බෝයිගේ හකි කොයි වගේද කියලා. so ඉමුගේ ඉමෝර්ටැලිටි එක ජෝයි බෝයිට එච්චර ලොකු ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් වෙන්න විදිහක් නැහැ. point 2 ඉමු බැටල්ෆීල්ඩ් එක කන්ට්‍රෝල් කරා. චැප්ටර් 1116 දී වේගපංක් රිවීල් කරා ජෝයි බෝයිට ඒන්ෂියන් වෙපන් වල ඇක්සස් එක තිබුණා කියලා. so ඒක නිසා ඉමු ජෝයි බෝයි සහ මේ ඒන්ෂියන් කින්ඩම් එක ඉවරයක් කරන්න කින්ඩම් 20ක් එක්ක ජොයින් වුණා. at this point ඉමු ජෝයි බෝයිට දුන්නේ
1 එකක් නෙමෙයි. එයා ඉමු එයා ෆයිට් එකක් දුන්නේ නැහැ. ඒ වගේම ජොයි බෝයිගේ සයිඩ් එකේ කීප දෙනෙක් ඉන්නේ නැති. බට් අපි දන්න අය කවුද කියලා. මේ එක්කම මගේ ඔළුවට එන දෙයක් තමයි ඉමුට එක පව එකක් තියෙනවා ඩොමිනිවර්සි කියලා. මේකෙන් කරන්නේ ඉමු වෙන කෙනෙක්ව ඩීමන් කෙනෙක් කරලා එයාගේ යටතට ගන්න එක. ඒ එක්කම එක දෙයක් තමයි මතකද රුෆි එමෙත්තන් සුනිස හම්බුන තැන් දෙකේදීම ඒ දෙන්න කියනවා ජොයි බෝයි I'm sorry කියලා. සමහර විට ඉමු ඩොමිනිවර්සි යූස් කරලා එමෙත්පයි සුනිසවයි කන්ට්‍රෝල් කරන්න නැති. මේක ජොයි බෝයිට ලොකු ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් එන්නේ නැති. මොකද එයාට ඉමෝටිට වගේ දේවල් එක්ක හැප්පෙන්න පුළුවන් වුණාට තමන්ගේ ක්ලෝස්ම වගේම ලොයල් යාළුවන්ට එයාට තුස්සන්න බැරි වෙන්නේ නැහැ. සෝ එයා ජොයි බෝයි ඩිෆීට් එකත් එක්ක ග්‍රේට් කින්ඩම් එක එහෙමත් නැත්නම් මේ ඒන්ෂියන් කින්ඩම් එක එන්ඩ් වුණා. සමහර විට ජොයි බෝයි දැනගන්න ඉන්නේ නැති එයා මේ ෆයිට් එක ලොස් වෙයි කියලා. ඒ නිසා වෙන්නේ නැති මේ මිස්ට්‍රි එක. එහෙමත් නැත්නම් වන් පීස් එක දාලා ගිය වෙන කෙනෙක්ට මේ මිෂන් එක කම්ප්ලීට් කරන්න. සෝ එයා ඒ තමයි ලොෆි. අවසානයේදී ජොයි බෝයි ඩිෆීට් වුණත් ඒක ඩෙවිල් කෙනෙක් නිසාවත් එයා ඉමුට වඩා වීක් නිසාවත් නෙවෙයි. මුළු ලෝකෙම එයාට against වුණා. ඒ වගේම of course තමන්ගේ ආදරය කරන යාළුවන්ට අතුස්සන්න බැරි නිසා වෙන්නේ නැති. So guys අද වීඩියෝ එක එච්චරයි. වීඩියෝ එක enjoy කරන්න like එකක් දාලා subscribe කරන්න අමතක කරන්න එපා. තව One Piece වගේම අනිත් anime වල explanation and theory videos එන්න තියෙනවා ඉස්සරහට. So comment එකක් දාලා කියාගෙන යන්න ලුෆීට මේ ජොයි බෝයි start කරපු දේ finish කරන්න පුළුවන් වේද කියලා. ඒ වගේම ඔයාලගේ recommendation තියෙනවා නම් යටින් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. See you guys in the next one. Peace.